දේව ප්‍රේමය සිහි කරන්ට යනවා. ඒ ප්‍රේමය සිහි කරලා අපි දෙවනුවා ඒ ප්‍රේමය ගලාගෙන යන ප්‍රේමය අපගේ හදවතේ රඳවා තබා ගනිමින් ඒ ප්‍රේමය අපි දෙගුණේ අපි උන්වහන්සේට දක්වන්නට යනවා. නමස්කාරය යනු ඉතා සරල කාරණයක් නම් මගේ තාත්තේ මම ඔබ වහන්සේට ආදරේ. මගේ තාත්තේ මම ඔබ වහන්සේට සියල්ලට වඩා මම ඔබ වහන්සේට ආදරේ. එනිසා අපි ගායනා කරන්න යනවා ඔබ වහන්සේ තරම් මට ප්‍රේම වූ, ඔබ වහන්සේ තරම් මට දයා වූ, ඔබ වහන්සේ තරම් මට කමා වූ, මා ගැන සැලකූ දෙවි කෙනෙක් නෑ, කෙනෙක් නෑ, පුද්ගලෙක් නෑ, තැනැත්තෙක් නෑ, මිත්‍රෙක් නෑ, නෑදෑයෙක් නෑ. ස්වාමිනී ඔබ වහන්සේ පමණමයි අපට ඒ ප්‍රේමය දැක්ුවේ. හලෙලුයා. ස්තුතිවන්ත වේවා ස්වාමිනී. සිහි කරන්න දේව ප්‍රේමය කුරුස පූජාව ඔබගේ හදවතින්ම ගැඹුරින්ම සිතලා සිහි කරන්න මදේ අපගේ ශක්තිය. එයයි අපගේ ජීවිතයට වටිනාකමක් ලබා දුන්නේ. නොවටින දුබල වූ, දුර්වල වූ, කැඩුණු, බිඳුණු, තැළුණු අපගේ ජීවිතයට වටිනාකමක් ලැබුණේ යේසුස් වහන්සේගේ පූජාවෙන්. යසුද උතරන් වහන්සේ කුරුසෙලගෙන අප වෙනුවට අප උදෙසා පූජා වුණ නිසා ගෞරව වේවා. හලෙලුයා. Stutivante aveva. Ti ringraziamo Signore con tutto il nostro cuore perché sei stato grande, il tuo amore è stato grande. Non c'è nessun limite, non c'è alcun limite per il tuo amore, Signore. Stutiveva. Wonderful, mightyful. You're the counselor, you're the savior, you're the Messiah, you're the only one who died for us, for our sins, for us to give eternity, and we're so thankful, Lord God.
ಸ್ತುತಿವಂತರೇವ ಸಿರು ಗೌರವ ಮಹಿಮೆ ಪ್ರಶಂಸಾವೆ ಆಗೆ ಸ್ವಾಮಿನಿಯ ವහන්සේගේ නාමයට මේ යහපත් රාත්‍රියේ පුද කරනවා. යේසුස් වහන්සේගේ අලංකාරෝ ධර්මිෂ්ඨෝ ආලේපලත් වූ බලවත් වූ මාගේ දෙවියන් වහන්සේගේ නාමයටමයි. ආමේන්.